දවසක් ආදරණීය හැමෝටම. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ අද තමයි වීඩියෝ එකක් අරගෙන මේ පැත්තට එන්න හම්බුනේ. මේ ඉතින් අප්‍රේල් මාසේ අපි අවුරුද්ද සමරපු හැටි. ඉතින් ගොඩක් සමා වෙන්න ඕන වීඩියෝස් ගේන්න බැරි වුණාට. මොකද ගොඩක් කාර්යබහුල කාලයක් ගෙවිලා යන්නේ පුතාලා එක්ක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අවුරුදු උදාව පිළිගත්තේ. බුදු පහන තියලා ඒ වතාවත් ටික කරලා තමයි මේ විදිහට අවුරුදු උදාව අපි සැමරුවේ. ඉතින් ඉලිපගිනි මොලවලා කිරි උතරවන්න තමයි මම මේ හදන්නේ. මමත් ඇත්තට මේක දැක්ක දෙයක් කෙරේ උතරවන්න මෙන්න මේ විදිහට මේ ಜಾති ටික දාන්න කියලා. ඒකට අපි කිරිබත්තු යන ගන්න සුදු හාල් ටිකක්, කාසියක්, කහ කෑල්ලක්, කිරි වර්ග දෙකක් දානවා මම. ඒ කියන්නේ එළ කිරි වගේම පොල් කිරිත් මේකට පාවිච්චි කරනවා. ඉතින් කිරි මාති වගේ කියලා දැනෙන නිසා මම ආපහු එකට කිරි එකතු කරා. මේකට තව සුවඳ දෙයක් ඔයාලට ඕනම දෙයක් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කිරි උතරවන්න හැදුවේ. ඉතින් මේ දෙන්නත් හරි ආසාවෙන් මේ වැඩ ටික කරාට නොනගතේ වෙලාවේ කැම කන්නේ නැතුව ඉන්න නම් ඒගොල්ලන්ට ටිකක් අමාරු වුණා. ඉතින් අපේ කිරි මුට්ටිය හරි ලස්සනට ඉතිරිලා ගියා. ඔන්න බලන්නකෝ මේ වැඩේ වෙන හැටි. රටවාසී ලෝකවාසී සියලු දෙනාට සිත ශාන්තිය පැතිරෙන්න මෙන්න මේ විදිහට තමයි අපේ කිරි මුට්ටිය ඉතිරිලා ගියේ. ඉතින් කිරි මුට්ටිය සමහර ඉතුරුනේ නැහැ කියලා
දුක් වෙනවා. ඒක වෙන්නේ ගින්දර අඩු වැඩිකමත් එක්ක. අපි ඒකත් එක පැත්තකින් ගියේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි මම එදා දවසේ හරිම සිම්පල් විදිහට අවුරුදු මේස් එකක් හදාගත්තේ. ඉතින් අපි හදන කැවිලි වලින්ම දොඩොල්, කොකිස්, මොන්කැවුම් ඒ වගේම මම බටර් කේක් එකක් හැදුවා. තව තල කැරලි ටිකක් ගෙනාවා. ඉතින් කිරිබත් එකක් හදලා ලුණු මිරිස් හදලා චිකන් හරි මට ඇත්තටම මතක නැහැ දැන් ගොඩක් කල් නිසා. ඔන්න ඔය විදිහට පහන පත්තු කළා. පේනවනේ දෙන්න දෙපැත්තෙන් හරියට මැල වෙලා වගේ ඉන්න හැටි. ඉතින් ඒ දෙන්නට බඩගිනි වෙලා. මොකද ඒ දෙන්නත් උදේ කාපු ගමන් අපෝ කන දේවල් ඉල්ලුවාට මං කව මේසෙට තිබ්බහමම කමු කියලා. ඉතින් ටික ටික පුරුදු කරගන්න එකත් අපේ චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙන එකක් නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ අවුරුද්දේ අවුරුදු මේසේ ආහාර අනුභවය නැකතට ආහාර අනුභව කරේ. ඉතින් ලොකු පුතාට නම් හොඳටම තෙහෙට්ටුවේ බඩගිනි සේරම. ඉතින් අතනින් පස්සේ අපි ගනුදෙනු කරලා අපි හැමෝම කෑම මේසෙට වාඩි වෙලා මේ හදාගත්ත කෑම ටිකේ රහ බලන්න ගත්තා. අපි ඉතින් අපේ ගෙදර චාරිත්‍ර වාරිත්‍ර ටික කරලා ඉවර වෙලා අපි අපේ ගෙදර යන්න ගියා. මේ පේනවනේ යන අතරේ දෙන්නගේ වැඩ. ඔය ඉතින් බෑග් දාලා සපත්තු දාලා ඔහම තමයි කිරියම්මලා ගෙදර යන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් අපි ගිහිල්ලා ඊට පස්සේ ගෙදර රෑ බඹර චක්‍ර රතින් පත්තු කරලා ඉතින් අපි රෑ වෙලා තමයි ගෙදර ආවේ. ඉතින් මේක පහෝනත් මගේ පහු කාලේ ඉන්න මතකයක් විදිහට එකතු කරගන්න ඕනේ නිසා තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට මගේ YouTube channel එකට එකතු කරගත්තේ. ඉතින් මේ වීඩියෝ එකත් අන්තිම වෙනකම් බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ටිකටම වීඩියෝ අරගෙන ඉන්න try කරන්න. ඉතින් like comment කරන එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්න.